අද අපි කතා කරමු මේ දවස්වල ගොඩාක් කතාබහට ලක් වෙන රෝග තත්වයක් ගැන. මොකද මේ රෝග තත්වය? PCOS නැත්නම් PCOS කියලා කියන්නේ. එන්න මේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ polycystic ovarian syndrome. මේක කාන්තාවන්ගේ ගර්භාෂයේ ඩිම්බ කෝෂවල ඇතිවන රෝග තත්වයක්. එතකොට ඩිම්බ නොමේරීමේ රෝග තත්වය. එතකොට ගර්භාෂයේ ඩිම්බ කෝෂවල වතුර බිබිලි කියලා හඳුන්වන්නේ මේ රෝග තත්වයම තමයි. ඉතින් මේක ගොඩාක් කොමන් රෝගයක්. දැන් අහන දකින හැම කෙනාටම මේ PCOS කන්ඩිෂන් එක තියෙනවා. ගොඩක් වෙලාවට අපි මත්සරුභාවය ආශ්‍රිත කරන ප්‍රතිකාරවලදී ගොඩක් 80%ක්ම එන්නේ මේ PCOS කියන රෝග තත්වය නිසා මත්සරුභාවයට පත්වෙච්ච කාන්තාවන්. ඉතින් මේ PCOS කියන රෝග තත්වය කාන්තාවකගේ ඔසප් කාලය කියන්නේ සාමාන්‍යයෙන් මල්වර වියේ ඉඳගෙන ආර්තවාභාවය සිද්ධ වෙනකන් ඕනම කාලයකදී මේ PCOS කියන රෝග තත්වය ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මල්වර වෙන්න, ඒ කියන්නේ වැඩි වියටපත් වෙන්න කලින් උනත් මේ රෝග තත්වය ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට වැඩි වියටපත් වීමත් ප්‍රමාද වෙන්න පුළුවන් මේ වගේ ඩිම්බ නොමේරීමේ රෝග තත්වයක් ඇති දරුවෙක්ට. ඉතින් මේ PCOS කන්ඩිෂන් එක තියෙන ගොඩාක් අය දන්නවා මේක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මැනේජබල්, ඒ කියන්නේ කන්ට්‍රෝල් කරලා තියාගන්න පුළුවන් රෝග තත්වයක්. නමුත් ආයුර්වේදයේ විදිහට මේක සුව කරන්න පුළුවන්, සම්පූර්ණ නිට්ටාවටම සුව කරන්න පුළුවන් රෝගී තත්වයක්. හැබැයි මේකට PCOS තියෙන ඔයාගේ අවබෝධය වගේම ඔයාගේ වටේ ඉන්න පිරිසගෙත් අවබෝධය ගොඩාක් වැදගත්. මොකද මම එහෙම කියන්නේ මේක ගොඩාක් සංකීර්ණ රෝගී තත්වයක්. ඒ කියන්නේ පරවෘත්තීය සහ හෝමෝනමය දෙකම ඇති කරගෙන එන රෝග තත්වයක් තමයි මේ PCOS කන්ඩිෂන් එක. එතකොට මේ PCOS එක ඔයා දන්නේ නැතුවම ඔයාගේ ඇඟ ඇතුළේ තිබිලා මේක PCOD තත්වයක් දක්වා වර්ධනය වෙන අවස්ථා තමයි ගොඩාක්ම දකින්න ලැබෙන්නේ. ඉතින් එතකොට ඔයාලා මේ කියලා තියෙන විදිහට ඩයට් කන්ට්‍රෝල් කරලා ඔයාලගේ අවතුම් පැවතුම් විතරක් කන්ට්‍රෝල් කරලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම මේ පිළිබඳව මේ රෝගය පිළිබඳව ඔයාගේ වගේම ඔයාගේ වටේ ඉන්න අයගෙත් අවබෝධය ගොඩාක් වැදගත්. එතකොට කොහොමද මේ PCOS කියන රෝග තත්වය ඔයාගේ ශරීරයට බලපාන්නේ? මේක ඔයාගේ පරිවෘතියට බලපාන්න පුළුවන්. ඔයාගේ ඩිම්බ පිටවීමට බලපාන්න පුළුවන්. ඒ වගේම පැහැදිලිවම ඔයාගේ menstrual cycle එකට, ඒ කියන්නේ ඔසප් චක්‍රයට, ඒ වගේම හෝමෝන්ස් වලට මේ PCOS කන්ඩිෂන් එක ඔයාට බලපාන්න පුළුවන්. එතකොට අපි බලමු මොනවද මේ PCOS කියන රෝග තත්වයට හේතු වෙන්නේ කියලා. මේක හරියටම මේ PCOS කියන රෝග තත්වයට මේක හේතුවක් වෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. නමුත් අපි ආයුර්වේද විදිහට ගත්තොත් එහෙම අපි කන කෑම බීම, ඒ වගේම අපි අපේ behaviors, අපේ අවතුම් පැවතුම් මේ රෝග තත්වලට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෝමෝන අසමතුලිතතා, එතකොට අපි කියන්නේ දියවැඩියාව වගේ රෝග තත්ත්ව, ඒ වගේම ඉන්සියුලින් රෙසිස්ටන්ට් වගේ දේවල්, මෙන්න මේ දේවල් මේ රෝග තත්වය ඇති වෙන්න බලපාන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්නවා ගොඩාක්ම ස්ට්‍රෙස් එක, ඒ කියන්නේ ගෑනු ළමයින්ට පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න මේ දේවල් කරන්න අර දේවල් කරන්න එපා. මෙන්න මේ විදිහට ගෙවල් වලින් උනත් ගොඩාක් ප්‍රශ්න දානවා. ඉතින් ඇත්තටම පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි ගොඩාක් අර නීතිත් එක්ක මට හිතෙන්නේ ගොඩක් ස්ට්‍රෙස්. ඒ කියන්නේ බලන්න ගෑනු ළමයි ගත්තොත් එහෙම යාලා හිතනවා වැඩි. මේ හින්දා ස්ට්‍රෙස්, ඇන්සයිටි වගේ දේවල් පොඩි දෙයක් වුණත් ගොඩාක් හිතනවා වැඩි. ඒ හින්දා ස්ට්‍රෙස්, ඇන්සයිටි වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ කාන්තා පාර්ශවයට ගොඩාක් අපි දකිනවා. එතකොට විශේෂයෙන්ම බර්ත් කන්ට්‍රෝල්ස්, ඒ කියන්නේ බර්ත් කන්ට්‍රෝල් පිල්ස්, ජඩෙල් වගේ දේවල්, එතකොට බර්ත් කන්ට්‍රෝල් ඉන්ජෙක්ෂන්ස්, ඒ වගේ දේවල් හින්දා මෙන්න මේ හෝමෝන වෙනස්කම් ඇති වෙලා මේ රෝග තත්වය ඔයාට ඇති වෙන්න පුළුවන්. එතකොට මේ රෝග තත්ත්වයේදී ගොඩක් වෙලාවට බටහිර ಔಷಧ දෙන්නේ බර්ත් කන්ට්‍රෝල් පිල්ස්. එතකොට මේවා දෙන්නේ මේ සිම්ප්ටම්ස් මැනේජ් කරගන්න. ඒ වුණාට මේ වගේ වෙන්නේ තවත් ඔයාගේ හෝමෝන අසමතුලිතතාවයට පත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක ගොඩාක් අය දන්නේ නැහැ. එතකොට අපි ගාවට එනකොටත් එයාගේ හෝමෝන ගොඩාක් අසමතුලිත වෙලා මේවා PCOD රෝග තත්ත්වයක් බවටත් පත් වුණාට පස්සේ තමයි අපේ ගාවට එන්නේ. ඉතින් මේක බර්ත් කන්ට්‍රෝල් පිල්ස් ගත්තයි කියලා හොඳ වෙන්නේ නැහැ. නමුත් සිම්ප්ටම්ස් මැනේජ් වෙන්න පුළුවන්. ඒක ડોක්ටර්ගේවත් ඒ කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බටහිර වෛද්‍ය විද්‍යාව හැදිලා තියෙන විදිහ. ඒ කියන්නේ යාළගේ ට්‍රීට්මන්ට් ප්‍රොටෝකෝල්ස් වලට අනුව තමයි මේ ડોක්ටර්ස්ලා වැඩ කරන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ තමන්ට PCOS කියන රෝග තත්ත්වයේ සිම්ප්ටම්ස් තියෙනවා නම් එහෙම නිසි ආකාර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න.
ඒ වගේම ඔයාට මේ රෝග තත්ත්වයේ මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මම මේ ඉස්සරහට කියන්න යන දේවල් try කරලා බලන්න. එතකොට ඔයාට PCOS condition එකේ නම් ඔයා තාම ඉන්නේ. ඔයාට මේ ලක්ෂණ මේ රෝග තත්ත්ව අඩු කරගන්න පුළුවන්. මේක PCOD දක්වා වර්ධනය වීම නවත්ත ගන්න පුළුවන්. දැන් මේ PCOS කියන රෝග තත්ත්වයේදී මොකද්ද මේ ශරීරයේ ඇතුලේ නැත්නම් ඔයාගේ ඩිම්බ කෝෂ ඇතුලේ වෙන්නේ කියලා ඔයාලා දන්නවද? සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ වලින් මාසෙන් මාසෙට එක් රිලීස් කරනවා. ඒ කියන්නේ පරිණත ඩිම්බ මුදා හරිනවා. මේ මාස එකකින් මුදා හැරියොත් ඊළඟ මාසේ අනිත් ඩිම්බ කෝෂයෙන් තමයි මුදා හරින්නේ. ඉතින් මෙතෙන්දි මේ රෙගියුලර් විදිහට සාමාන්‍ය විදිහට මේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ එළියට පිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිම්බ පරිණත භාවයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන පරිණත ඩිම්බ නැත්නම් පරිණත බීජ නැහැ. ඉතින් මෙතෙන්දී ඩිම්බ කෝෂවල වතුර බිබිලිය කියන්නේ පොඩි සැක් වගේ දේවල් එකතු වෙනවා. එතෙන්දී ඇන්ඩ්‍රොජන්ස් ඒ කියන්නේ පිරිමි හෝමෝන අපේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා. කාන්තාවකගේ ශරීරයේ පිරිමි හෝමෝන වර්ධනය වෙනවා. අන්න එතකොට තමයි මහත් වෙනවා, කළු වෙනවා, බර වැඩි වෙනවා. මෙන්න මේ ලක්ෂණ ඇති වෙන්නේ මේ ඇන්ඩ්‍රොජන්ස් කාන්තාවකගේ ශරීරයේ ඇතුලේ වර්ධනය වෙන හින්දා. ඒ වගේම තමයි මූලිකවම ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් සමහරුන්ගේ මූලික අවස්ථාවේදී ඔසප් චක්‍රයේ සුළුසුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් සමහරුන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් විදිහටම තියෙනවා. අපිට කාලයක් යනකම් මේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවල් අඳුර ගන්න බැරි වෙනවා. එතකොට මොනවාද මේ PCOS condition එකේ රෝග ලක්ෂණ? මෙතනදී සාමාන්‍යයෙන් හැමෝටම හැම රෝග ලක්ෂණයක්ම එන්නේ නැහැ. ඒ කියන්නේ සයිලන්ට් විදිහට ඒ කියන්නේ මූලික අවස්ථාවේදී මේ PCOS condition එකේ මූලිකම අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඇඟ ඇතුලේ රෝගය කාලයක් වර්ධනය වෙන්න පුළුවන්. ඒක PCOD දක්වා වර්ධනය වීමක් උනාට පස්සේ තමයි ඔයාට සමහර වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නෙ. නමුත් සමහරුන්ට රෝගයේ මූලික අවස්ථාවේ ඉඳන් යම් යම් රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මම මේ කියන්න යන හැම රෝග ලක්ෂණයක්ම හැම කෙනෙක්ටම නැහැ. අක්‍රමවත් ඔසප් චක්‍රය කියන්නේ රෙගියුලර්ලි හරියට මාසෙන් මාසෙට දින ගානට ඔයාගේ ඔසප් චක්‍රය හරියට වෙන්නේ නැහැ. ඔසප් චක්‍රය හරියට උනත් සාමාන්‍යයෙන් දින 3ක් 4ක් 5ක් දක්වා තියෙන වාගේ menstrual period එක සාමාන්‍යයෙන් දවස් 2කට දවස් 3කට සීමා සහිත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි facial hair ඒ කියන්නේ මුහුණේ රෝම වර්ධනය, ශරීරයේ රෝම වර්ධනය මේවා ගොඩක් ඝනකම් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. acne නැත්නම් කුරුලෑ විශාල ප්‍රමාණයෙන් කුරුලෑ වර්ධනය වීම මොන ට්‍රීට්මන්ට් එක කරත් මේක සක්සස් වෙන්නේ නැහැ. මගේ මොන ට්‍රීට්මන්ට් එක කරත් මේ පිම්පල්ස් ගතිය අඩු වෙන්නේ නැහැ. ඒ වගේ කියාගෙන කාන්තාවන් ගොඩාක් අපි ළඟට එනවා. එතකොට අපි ටෙස්ට් කරලා බලුවාම යාට තියෙන්නේ PCOS condition එකක්. ඒ වගේම තමයි oily skin එකක්. වෙනදට වඩා වාගේ skin එක oily ගතියෙන් වැඩි වෙන්න පුළුවන්. බර අධික වර්ධනය වීමක් වෙනවා. මොන දේ කරත් ඔයා ජිම් ගියත් මොන ඩයට් එක කරත් ඔයාගේ බර අඩු වෙන්නේ නැති වෙන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් තුනී වෙනවා, කොණ්ඩේ යනවා. ප්‍රෙග්නන්ට් වෙන්න ඔයා කොයිතරම් try කරත් ඔයාට කන්සීව් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරු පිළිසිඳ ගැනීමක් ඔයාට සිද්ධ වෙන්නේ නැහැ. මම මුලින්ම කිව්වා වගේ මේ හැම රෝග ලක්ෂණයක්ම ඔයාට නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට තේරෙනවා නම් යම් රෝග ලක්ෂණ ඔයාට තියෙනවා කියලා අනිවාර්යයෙන්ම නිසි වෛද්‍යවරයෙක් හම්බෙලා නිසි උපදෙස් ලබා ගන්න ඕනේ. මේ ට්‍රීට්මන්ට් ගැන එතකොට ඔයාලා කන්ට්‍රෝල් කරන්න ඕන දේවල් ගැන කතා කරන්න කලින් මම මුලින්ම කියන්න ඕනේ PCOS කියන්නේ පර්මනන්ට් ලෙඩක් නෙමෙයි. ඒ නිසා කිසිම විදිහකට බය වෙන්න එපා. අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ආයුර්වේද ප්‍රතිකාර කරොත් 100% හොඳ කරගන්න පුළුවන්, සුව කරගන්න පුළුවන් රෝග තත්ත්වයක්. ඉතින් ප්‍රතිකාර කරනවට අමතරව මොනවාද ඔයාලට කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි ඔයාලගේ ලයිෆ් ස්ටයිල් චේන්ජස්. ඒ කියන්නේ මොනවා හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒවා මැනේජ් කරගන්න ඕනේ. يعني මෙඩිකේෂන් කරන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, යෝග වගේ දේවල් කරන්න පුළුවන්. පොඩක් බීච් එකේ එළියට ඇවිදින්න යන්න පුළුවන්. එතකොට ගොඩක් පරිසරයත් එක්ක ඉන්න පුළුවන් විදිහේ දේවල් කරන්න. ගොඩක් වෙලාවට ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන්න, ෆෝන් එක යූස් කරන එක මේ දේවල් අඩු කරන්න. ඉතින් ඔයාට පුළුවන් මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න. මේවා මට භාවනා කරන්න තේරෙන්නේ නැහැ, මට යෝග කරන්න තේරෙන්නේ නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයාට තමයි PCOS condition එක තියෙන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ කොහොමද මම මේක මැනේජ් කරගන්නේ, මම අඩු කරගන්නේ කොහොමද, මේකට මම try එකක් දීලා බලන්න ඕනේ කියලා මේ මම කියන දේවල් ටික මාසයක් try කරන්න. එතකොට ඔයාටම තේරෙයි ඔයාගේ මේ PCOS condition එක එන්න අඩු වෙන ගතිය.
මොනවා හරි ඔයාලට හෝමෝනමය ආශ්‍රිත රෝග තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා පාලනය වෙන්න ඕනේ. ඔයාලා ගන්න ආහාර රටාව, එතකොට ඔයාලගේ චර්යා රටාවන් වෙනස් වෙන්න ඕනේ. මේ හෝමෝනමය දේවල් පාලනය කරන්න පුළුවන්. අනේ එතකොට මොනවා හරි බර්ත් කන්ට්‍රෝල්ස් ඒ කියන්නේ හෝමෝනමය උපත් පාලන ක්‍රම යූස් කරනවා නම් ඒවෙන් ඈත් වෙලා සාමාන්‍ය ස්වභාවික උපත් පාලන ක්‍රම ඒ වගේම IUD එකක් වගේ කියන්නේ ලූප් එකක් අපි කියන්නේ අනේ වගේ දෙයක් යූස් කරන්න, කොන්ඩම් එකක් යූස් කරන්න පුළුවන්. මේ වගේ හෝමෝනමය නොවන උපත් පාලන ක්‍රමයකට මාරු වෙන්න ඔයාලට පුළුවන්. මම මුලදී කතා කරද්දී කිව්වා හේතුවක් විදිහට දියවැඩියාව නැත්නම් ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියන දේ මෙන්න මේ PCOS කියන රෝග තත්ත්වය ඇති වෙන්න බලපානවා කියලා. එතකොට ඔයාට දියවැඩියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක පාලනය කරගන්න. දියවැඩියාව ඇති වෙන්න හේතු වන සීනි ආහාර, පිටිසහිත ආහාර ගැනීම තනිකරම නවත්තන්න ඕනේ. මේ හෝමෝනමය දේවල් වෙනස් වෙන තව හේතුවක් තමයි ඩේරි ප්‍රොඩක්ට්ස් කියලා අපි කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන, අයිස්ක්‍රීම්, යෝගට්, චීස්, බටර් මෙන්න මේ වගේ දේවල් පාලනය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ගොඩක් වෙලාවට මේ කාන්තාවන් සීනි වලට ඇඩික්ට් වෙලා ඉන්නේ ඇන්සයිටි, ડિප්‍රෙෂන්, එතකොට ස්ට්‍රෙස් කන්ඩිෂන්ස් වගේ දේවල් හින්දා. මෙතෙන්දි වෙන්නේ එයාලගේ ඩොපමින් ලෙවල් එක වැඩි කරගන්න එයාලට සීනි වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඔයාලා මම අර කලින් කිව්වා වගේ යෝග, මෙඩිකේෂන් වගේ දේවල් කරලා ඔයාලගේ මේ දේවල් මේ තත්ත්ව පාලනය කරගන්න. මේ වර මොනවා හරි ස්ට්‍රෙස් වෙන කන්ඩිෂන් එකක් තියෙනවා නම් කාත් එක්ක හරි කතා කරලා ඒ දේවල් විසඳ ගන්න අනිවාර්යෙන් කවුන්සලර් කෙනෙක් හම්බෙන්න. මේ දේවල් ඔක්කොම විසඳගෙන ඔයාගේ හෝමෝනමය පැත්තෙන්, ඔයාගේ චර්යා රටාවන් පැත්තෙන්, ආහාර පුරුදු පැත්තෙන් අනිවාර්යයෙන්ම අප්ඩේට් වෙන්න, අනිවාර්යයෙන්ම වෙනස්කම් ඇති කරගන්න. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ PCOS කන්ඩිෂන් එක යම් තාක් දුරකට පාලනය කරගන්න. ඇයි මම මෙතනදී යම් තාක් දුරකට පාලනය කරගන්න කියලා කිව්වේ? සාමාන්‍යයෙන් ඔයා දැන් ඕනම කාන්තාවක් දන්නේ නැහැ Tamanට PCOS කන්ඩිෂන් එකක් තියෙනවද, මේක හැදිලා කොයිතරම් කල්ද, මේ දේවල් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි එහෙම දන්නේ නැහැ නේද? ඉතින් එතකොට ඔයාට පුළුවන් වෛද්‍යවරයෙක් හම්බෙලා මේක ඔයාගේ PCOS කන්ඩිෂන් එක PCOD තත්ත්වයක් දක්වා වර්ධනය වෙලාද, මේක ට්‍රීට්මන්ට් කරන ගමන් මම අර කලින් කිව්ව විදිහට මේක මැනේජ් කරගන්න ඔයාගේ පැත්තෙන් දේවල් කරගන්න. මොකද අපිට එන සබ්ෆර්ටයිල් කේසස් ඒ කියන්නේ මදසරුභාවය ආශ්‍රිත ගැටලු වලින් 90%ක්ම තියෙන්නේ මේ PCOS කන්ඩිෂන් එක, මේ ඩිම්බ නොමේරීමේ රෝග තත්ත්වය නිසා ඇතිවෙච්ච මදසරුභාවය තමයි අපිට දකින්නට හම්බෙන්නේ. ඒ හින්දා ඔයා මුලින්ම මදසරුභාවයට ට්‍රීට්මන්ට් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ PCOS කියන රෝග තත්ත්වය සුව කරගෙන ඉන්න ඕනේ. එතකොට මේ අපි කතා කරපු PCOS කන්ඩිෂන් එකට ප්‍රතිකාර නොකර හිටියොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රතිකාර නොකර හිටියොත් එහෙම ඔයාලා දැනටමත් දන්නවා මදසරුභාවය ආශ්‍රිත රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව type 2 diabetes mellitus ඒ කියන්නේ දියවැඩියාව රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හදවත ආශ්‍රිත රෝග තත්ත්ව ඒ කියන්නේ heart attack වගේ දේවල්, heart diseases වගේ දේවල් ඔයාට ඇතිවීමේ අවදානම ගොඩාක් වැඩි. මානසික තත්ත්වවල වෙනස්කම් ඒ කියන්නේ මානසික රෝග තත්ත්ව පවා ඔයාට මේ PCOS කන්ඩිෂන් එකට ප්‍රතිකාර නොකර සිටීමෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවා නම් ඔයාට PCOS කියන්නේ මොකක්ද, ඒකේ සිම්ප්ටම්ස් මොනවාද, අපි කොහොමද මේකට ට්‍රීට්මන්ට්ස් ගන්න ඕනේ, මෙන්න මේ දේවල් ගැන ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් අපේ pages වල Facebook page එකේ, TikTok page එකේ වගේම YouTube එකේ post විදිහට අපි දානවා කොහොමද මේ ආයුර්වේද ප්‍රතිකාර වලින් සුවය ලැබපු අය ඉන්නවා, මේව දේවල් කොහොමද දැන් අපි හැමතිස්සෙම මෙහෙම ට්‍රීට්මන්ට්ස් තියෙනවා, මේවා සක්සස් වෙනවා, ආයුර්වේද ප්‍රතිකාර මම ડોක්ටර් කෙනෙක් හින්දා දන්නවා මේවා සක්සස් වෙනවා කියලා. නමුත් ඔයාලා දන්නේ නැහැ ආයුර්වේද ප්‍රතිකාර කොයිතරම් දුරට සාර්ථකයිද කියලා. ඉතින් ඒක හින්දා තමයි අපි ගොඩක් වෙලාවට අපේ රෝගීන්ගේ අවසර ඇතුව තවත් කෙනෙක්ට මේ දේවල් පේන්න, මේ වගේ ට්‍රීට්මන්ට්ස් වලින්, ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් වලින් මේ දේවල් අපිට 100%ක් හොඳ කරන්න පුළුවන්. ඒවා 100%ක් හොඳ කරලා අදසරුභාවය ආශ්‍රිත කන්ඩිෂන්ස් වලදී මේ PCOS කියන රෝග තත්ත්වය 100%ක් හොඳ කරලා දරුවන් ලැබිච්ච අය ඉන්නවා, ප්‍රෙග්නන්ට් වෙච්ච අය ඉන්නවා. ඉතින් මේ දේවල් අපි මේ රිපෝට්ස් පෙර සහ පසු වාර්තා ඔයාලට ඉදිරිපත් කිරීමෙන් අපේ ට්‍රීට්මන්ට් වල සාර්ථකභාවය ඔයාලට දැනගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම YouTube channel එක වගේම අපේ Facebook page එක, TikTok page එක මේවත් follow කරලා තියාගන්න. අපි අනිවාර්යෙන් ඔයාලට වැදගත් තොරතුරු මේ දේවල් හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසක අපි හම්බ වෙමු. එතකන් ගිහින් එන්න.